හායි ළමයි කොහොමද ඉතින් ඕගොල්ලන්ට ඔන්න ඉතින් මම වීඩියෝ එකක් කරන්න හිතුවා රෙසින් ආර්ට් ගැන. ඉතින් මගෙන් ටික දෙනෙක් අහලා තිබ්බා කොහොමද මේ රෙසින් ආර්ට් කරන්නේ? කොහෙන්ද බඩු ගන්නෙ වගේ දේවල් මගෙන් යාළුවෝ අහලා තිබුණා. ඉතින් හැමෝටම මැසේජ් කරන්නත් බෑනේ. ඒ නිසා මම හිතුවා වීඩියෝ එකක් කරන එක හොඳයි ඒගොල්ලන්ට දැනගන්නත් එක්ක කියලා. ඉතින් ළමයි මමත් නම් තාම රෙසින් වලට අලුත් කෙනෙක්. රෙසින් ඉගෙන ගත්තට මම තාම රෙසින් අලුත් කෙනෙක්. මමත් තාම ඉගෙන ගන්නවා. තාමත් මේ දේවල් ගැන හොයනවා. අන්න එහෙම තමයි මමත් මම ඉතින් මුලින්ම වීඩියෝ බලලා ඉතින් විදේශ රටවල වීඩියෝ එතකොට ලංකාවේ වීඩියෝ බලලා තමයි මාත් පුරුදුනේ. ඊට පස්සේ කන්ටෙන්ට් ප්‍රමාණය පොඩි කන්ටෙන්ට් ප්‍රමාණයකින් බඩු ගෙනල්ලා තමයි මම පුරුදුනේ. ඉතින් වැලන්ටයින් එකට මම අයිටම් ටිකක් හදලා දැම්මට මට ඕඩර් දෙක තුනක් ආවා. නමුත් ඒ ටික කරගන්න හම්බුනේ මගේ තාත්තගේ හදිස්සි අසනීප තත්ත්වය සහ එයා ජීවිතක්ෂයටපත් වුණාට පස්සේ වැඩ කටයුතු නිසා මම ඒ ඕඩර් වේලස්සනෙම කැන්සල් කරලා දැම්මා. මොකද කස්ටමර්ලවත් අසරණ කරන්න බෑ. ඒගොල්ලන්ටත් ඒ දිනයන් වලට හරියට බඩු ටික ගන්න තත්ත්වයක් හදලා දෙන්න ඕනේ. ඒ නිසා මම ඒ ටික කැන්සල් කරලා දැම්මා. ඉතින් ඒ නිසා මම තාම රෙසින් වලට අලුත් කෙනෙක්. ඉතින් ඔයගොල්ලන්ට ඕනම රෙසින් අයිටම් එකක් මගේ පේජ් එක හරහා මට කියලා නිර්මාණය කරගෙන නිවසටම ගෙන්වා ගැනීම හැකියාව තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට flower appreciation එතකොට baby memories එතකොට තව she art උනත් මගේ page එක හරහා නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන්. හරි එහෙනම් ඉතින් අපි බලමු මොනවාද මේ රෙසින් කියන්නේ. මම දන්න විදිහට මම දන්න දේවල් ඔයගොල්ලන්ට මම කියලා දෙන්නම්. රෙසින් කියන්නේ කෙමිකල් එකක්. එතකොට මේ කෙමිකල් එක පාවිච්චි කරලා තමයි අපි මේ රෙසින් අයිටම් නිර්මාණය කරගන්නේ. එතකොට විදේශ රටවල් වල නම් ලොකු ඉල්ලුමක් තියෙන දෙයක් මේ රෙසින් කියන්නේ. ඉතින් ලංකාවෙත් දැන් මේ වෙනකොට බ්‍රෑන්ඩ් එකක් වෙලා තියෙනවා සහ නිර්මාණය කරන්නටත් ටික දෙනෙක් යොමු වෙලා ඉන්නවා. ඉතින් සාමාන්‍යයෙන් මේ රෙසින් එනකොට රෙසින් and hardener කියලා පාර්ට් දෙකක් එනවා. මේ පාර්ට් දෙක හරි විදිහට අපි මික්ස් කරගන්න ඕන. හරි අනුපාතයන් වලට මික්ස් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් එහෙම මේ රෙසින් ආර්ට් එක අපිට වැඩක් නැතුව යනවා. අපිට පාවිච්චි කරගන්න බැරි තත්යකට එනවා. ඒ නිසා අපි එතකොට මේ බොටල් එකේ තියෙනවා එක එක දැන් රෙසින් වර්ග තියෙනවානේ. ඒ රෙසින් වර්ග වල අනුව මේ බොටල් එකේ එනවා කොහොමද අනුපාතයන් වලට අපි මික්ස් කරගන්නේ කියලා. එකට එක අනුපාතය, එකට දෙක අනුපාතය වගේ එනවා. ඒකේ බොටල් එකේ ගහලා තියෙනවා. ඒ විදිහට අපි හරි විදිහට මික්ස් කරගන්න ඕනේ. හරි අනුපාතයට මික්ස් කරගන්න ඕනේ. ඒ වගේම අපි හිමීට මික්ස් කරගන්නකොට හිමීට මික්ස් කරගන්න ඕනේ. මේ එයා බබල්ස් එනවා. එහෙම නැති වුණොත් එක පැත්තට තමයි අපි මික්ස් කරගන්න ඕනේ. ඒ දේවල් හරියට අනුගමනය කරේ නැත්නම් අපිට රෙසින් ආර්ට් එකක් හරි විදිහට කරගන්න හම්බෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඔයගොල්ලෝ අලුතෙන් කරන කෙනෙක් නම් පොඩි ක්වොන්ටිටි ප්‍රමාණයකට ගෙනල්ලා රෙසින් ආර්ට් කරන්න පුරුදු වෙන්න මුලින්ම. ඊළඟට මේ පුරුදු වෙලා ඔයගොල්ලෝගේ මේ ව්‍යාපාරය පටන් ගන්න බලන්න. මොකද රෙසින් බඩු ගොඩාක් මිල අධිකයි. සාමාන්‍ය ලංකාවේ නම් පාවිච්චි කරන්නේ එපොක්සි රෙසින් එක තමයි වැඩි හරියක්ම. UV රෙසින් එකත් පාවිච්චි කරන අය ඉන්නවා. ඒ දෙකේ වෙනස තමයි UV රෙසින් එක සාමාන්‍යයෙන් අපිට විනාඩි ගානක් ඇතුළත අපිට නිර්මාණය වේල ගන්න පුළුවන්. සාමාන්‍ය එපොක්සි රෙසින් එකෙන් අපි කරන නිර්මාණ පැය 12ක් 48ක් වගේ කාලයක් යනවා වේල ගන්න. ඒ වුණාට UV රෙසින් එක ගොඩාක් මිල අධිකයි. ඉතින් රෙසින් කියන දේ කොයි දේත් මිල අධිකයි. එපොක්සි රෙසින් එකත් එහෙම තමයි මිල අධික දෙයක්. නමුත් ඊට වැඩිය ගොඩාක් මිල අධිකයි මේ UV රෙසින් එක. ඉතින් UV රෙසින් එක පාවිච්චි කරන අයත් ඉන්නවා. සාමාන්‍යයෙන් ඉතින් සාමාන්‍ය තත්ත්වයක ඉන්න කෙනෙකුට පාවිච්චි කරන්න අමාරුයි. එපොක්සි රෙසින් එක තමයි ගොඩාක් දුරට ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ. ඒ නිසා කොහොමත් රෙසින් නිර්මාණ කරන්න ගන්න බඩු හැම දෙයක්ම මිල අධිකයි. ඒ නිසා ඔයගොල්ලෝ පුරුදු වෙනවා නම් ඉස්සලාම් පොඩි ක්වොන්ටිටි ප්‍රමාණයකට ගෙනල්ලා පුරුදු වෙන්න. ගොඩාක් ගෙනල්ලා සල්ලි නාස්ති කරන්න එපා. ඉතින් සාමාන්‍යයෙන් රෙසින් එකක් කරනකොට රෙසින් විතරක් නෙමෙයි අපිට ඕන වෙන්නේ. රෙසින් කියන ද්‍රාවණේ අවර්ණ ද්‍රාවණයක්. ඉතින් අපිට පාවිච්චි කරන්න වෙනවා කලර්ස් වර්ග. මේ තියෙන්නේ කලර්ස් වර්ග කලර්ස් 4ක් තියෙනවා. මේ තියෙන්නේ කලර්ස් 4. මේකේ මේ පැස්ටල් ඉන්ක් එක මේ තියෙන්නේ මයිකා පවුඩර් එක. මේක පවුඩර් එකක් විදිහට එන නිසා මේක ටිකක් මික්ස් කරගන්නකොට ටිකක් මික්ස් කරගන්න ඕනේ. කියන්නේ
රෙසින් එකට දාලා පොඩ්ඩක් අපිට එහෙට මෙහෙට කරලා මේක මික්ස් කරගන්න වෙනවා. පැස්ටල් ඉන්ක් එක සාමාන්‍යයෙන් ඉන්ක් එකක් නිසා ඒක ගොඩාක් දුරට මික්ස් කරගන්නම අවශ්‍යතාවයක් නැහැ. ඉතින් ඕගොල්ලෝ කැමති නම් ඒක මේක සාමාන්‍යයෙන් අර පවුඩර් එක වගේ නෙමෙයිනේ මේක ටිකක් විහිදෙනවනේ. දානකොට සාමාන්‍යයෙන් රෙසින් එකට දානකොට මේක ටිකක් විහිදෙනවා. මේක ඉන්ක් එකක් ඉඳලා. ඕගොල්ලන්ට ඒ රටාවට උනත් හදා ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඕගොල්ලන්ට පිරිච්ච පාටකට වගේ වුණා නම් මේක චුට්ටක් මික්ස් කරලා ගන්නත් පුළුවන්. සාමාන්‍ය මේ කලර් දෙක පාවිච්චි කරනකොට අපිට එන්නේ පිරිච්ච ආට් එකක් විදියට, පිරිච්ච පාටක් තියෙන ආට් එකක් විදියට. ඔයගොල්ලන්ට තේරෙන්නේ නැත්තම් මෙන්න මේ වීදුරුව බලන්නකො. මේ වීදුරුව ගත්තාම මේක සුදු පාටයි නිකන් පිරීලා තියෙන්නේ. ට්‍රාන්ස්පරන්ට් ගතිය මුකුත් නැහනේ. ඒ නිසා මෙන්න මේ වගේ ලුක් එකක් තමයි මෙන්න මේ දෙකෙන් එන්නේ. කලර් එක මෙන්න මේ වගේ ගතියක් තමයි එන්නේ. එතකොට මේ ඇල්කොහොල් ඉන්ක් එකේ මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ගතියක් එනවා. ඒ කියන්නේ මේ වීදුරුව ගත්තාම මේක නිල් පාට වුණාට ටිකක් අර ට්‍රාන්ස්පරන්ට් ගතියක් තියෙනවනේ. අන්න ඒ වගේ තමයි මේ ඇල්කොහොල් ඉන්ක් එකේ මේකත් රෙසින් එකට දාලා මික්ස් කරන්න ගොඩක් අවශ්‍ය නැහැ. අර කුඩු එක වගේ එහෙම ගොඩ මික්ස් කරන්න අවශ්‍යතාවයක් නැහැ. මේකත් ඉන්ක් එකක් හින්දා විහිදෙනවා. ඒ වුණාට මේ ගොල්ලන්ට අවශ්‍ය නම් ඉතින් චුට්ටක් මික්ස් කරලා ගන්නත් පුළුවන්. මේක පාවිච්චි කරපුවාම මෙන්න මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ගතියක් එනවා. ඊළඟට තියෙන්නේ මේ ලුමිනස් කලර් එක. මේක සාමාන්‍ය මේක දවල් කාලෙට මේ කලර් එක තියෙන්නේ. රෑ කාලේ රාත්‍රී කාලෙට මේක දිලිසෙන භාවයක් එනවා. ඒ කියන්නේ දිලිසෙනවා. මේ කලර් එක පාවිච්චි කරපුවාම සාමාන්‍ය මේක ජුවලරි හදන්න නම් ගොඩාක් වටිනවා. ජුවලරි වලට ලස්සන ගතියක් එනවා මේ එක පාවිච්චි කරපුවාම. ඊළඟට අපිට මෙන්න මේ වගේ ග්ලිටර්ස් වර්ග අවශ්‍ය වෙනවා. මේ තියෙන්නේ ග්ලිටර් ඩස්ට් එක. මේ තියෙන්නේ චන්ක් ග්ලිටර්ස් එක. මේකේ ඕනම කලර් එකක් ඕනම කලර් ಜಾති ගන්න පුළුවන් ඔයගොල්ලන්ට. මේකේ සාමාන්‍යයෙන් අකුරු මේ ඉලක්කම් වගේ අන්නේ වගේ විදිහටත් ඩිසයින් එකකටත් එනවා. ඒ වගේ දේවලුත් පාවිච්චි කරන්න ඕනේ සාමාන්‍යයෙන් රෙසින් ආර්ට් එකක් කරනකොට. පබලු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේ මෙන්න මේ තියෙන සිලිකා ජෙල් එකක්. මම ගත්තේ සෑන්ඩ් එක නෙමෙයි ජෙල් එක ගත්තේ. මම සෑන්ඩ් එක ගොඩාක් තැන්වල හෙව්වා. මට හොයාගන්න හම්බුන්නේ නැහැ. මේ තියෙන සිලිකා ජෙල් එක. මේකෙන් අපිට ස්වභාවික මල් වියලලා ස්වභාවික මල් ආර්ට් වලට දාලා හදා ගන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ මේ තියෙන්නේ මම වේලලා හදාගත්ත මල් ඔය ආර්ට් වලට දාන්න අවශ්‍ය වෙයි කියලා හිතලා වේලගත්ත මල් තමයි මේ තියෙන්නේ සිලිකා ජෙල් එකට දාලා තියෙන්නේ. ඒ කියන්නේ සිලිකා ජෙල් එකට හරි සෑන්ඩ් එකට හරි දාලා අපි වේල ගන්නකොට මේකේ තියෙන පාට ආරක්ෂා වෙනවා. ඔයගොල්ලන්ට පේනවද මේක වියලි මලක් කියලා? ඔයගොල්ලන්ට පේන්නේ නැහැ නේද? ඒ කියන්නේ කළු පාට වෙලා කැත වෙලා නැහනේ. ඒ පාටේ තියෙන නියම පාට මේ මලේ තියෙන නියම පාට ආරක්ෂා වෙලා තියෙනවා. ඉතින් ඒ සිලිකා වෑන්ඩලින් සිලිකා සෑන්ඩ් එකෙන් සහ සිලිකා ජෙල් එකෙන් මල් වේල ගත්තාම අන්නේ විදිහට තමයි එන්නේ. මේ තියෙන්නේ නම් මම ෂොප් එකකින්ම ගත්ත මල් එකක්. ඒගොල්ලෝ වියලලම දෙන මල් එකක් තමයි මේ අරගෙන තියෙන්නේ. එහෙමත් අපිට ගන්න පුළුවන්. එහෙම නැතිනම් අර විදිහට අපිට මල් වියලලා අපිම අපේ වටපිටාවෙන් හොයාගන්න මල් జాතියක් අපිට වියලලා ගන්න පුළුවන් රෙසින් ආර්ට් වලට. ඒ වගේම මෙන්න මේ වගේ මෝල්ඩ්ස් වර්ග අවශ්‍ය වෙනවා. මේවත් ගොඩක් සාමාන්‍ය 1500 එන්න වගේ ගණන් වලට තමයි තියෙන්නේ. සාමාන්‍ය මේ වගේ මෝල්ඩ් එකක් 1500ටත් එහා වෙනවා. මේ වගේ ඒවා රුපියල් 900යි 1000යි වගේ වෙනවා. මේ වගේ මෝල්ඩ්ස් වර්ග අවශ්‍ය වෙනවා. මේ තියෙන මතක සැමරුම්, බේබි මෙමරිස් ඒ වගේ දේවල් හදන්න පුළුවන් මේකෙන්. මේ කීටැක්ස් වර්ග, මේ ජුවලරි වලට අවශ්‍ය කරන ජුවලරි, මේ තියෙන ජුවලරි එකක්. ඒ වගේම මේ තියෙන කීටැක්ස් හදන්න. ඒ වගේම අපිට තව මෙන්න මේ වගේ මේක මම ක්ලීන් කරලා නැහැ. මේ ළමයි මේ වලට ගත්තට පස්සේ මේකෙන් අපිට කීටැක්ස් වර්ග හදා ගන්න පුළුවන්, ජුවලරි වර්ග හදා ගන්න පුළුවන්. ඒ වගේ මෝඩ්ස් වර්ග තියෙනවා. ඊපස්සේ තියෙනවා මේ වගේ අපිට ලෙටර්ස් ඉලක්කම් ඒ වගේ විදිහට එහෙම හදා ගන්න පුළුවන් මෝල්ඩ් වර්ග තියෙනවා. මේ ලව් ෆ්‍රේම් එක තියෙනවා. ඒ වගේ මෝල්ඩ්ස් වර්ග
ඕන වෙනවා. සාමාන්‍යයෙන් ඉතින් මේ දේවලු මිල අධිකයි. රුපියල් 1500ට 2000ට වගේ තමයි තියෙන්නේ. මේ වගේ ට්‍රාන්ස්පරන්ට් ස්ටිකර්ස් ඕන වෙනවා. අපිට සාමාන්‍යයෙන් රෙසින් ආර්ට් එකක් කරගන්න. ඉතින් අපිට ඕන විදිහකට කබලු වර්ග, එතකොට අපි ෂී ආර්ට් එකක් කරනවා නම් ෂී ඕනමන්ට්, එතකොට සිප්පි කටු, ඒ වගේ ගොඩාක් දේවල් අවශ්‍ය වෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ රෙසින් ආර්ට් එකක් කරනකොට මිලාදික දේවල්ම තමයි මේ හැම භාණ්ඩයක්ම මිලාදිකයි. ඉතින් ඒ නිසා තමයි ඔයගොල්ලෝට මම කිව්ව මුලින්ම කරනවා නම් පොඩි ක්වන්ටිටි ප්‍රමාණය, පොඩි එක මෝල්ඩ් එකක් අරගෙන, එතකොට පොඩි තියෙනවා පැක් ගන්න ඕනම ෂොප් එකක රෙසින් ආර්ට් කරන බඩු විකුණන ඕනම ෂොප් එකක තියෙනවා පොඩි පැක් වර්ගයේ පැක් එකක් අරගෙන ඔයගොල්ලෝ මුලින් පුරුදු වෙන්න. මමත් ඒ විදිහට තමයි කරේ. ඉතින් මේ තියෙන්නේ මම කරපු රෙසින් ආර්ට්. ඔයගොල්ලන්ට මගේ පේජ් එක හරහා ඕනම රෙසින් ආර්ට් එකක් නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන්. මේ තියෙන ජුවලරි පාට ගැන වැඩි හිතන්න එපා ළමයි. මොකද මම මේක වැලන්ටයින් එකට හදපු අයිටම් ටිකක් නේ. ඉතින් වැලන්ටයින් නිසා රතු පාටින්ම තමයි මම හැදුවේ. ඕනම කලර් එකක්, ඕනම ඩිසයින් එකක් ඔයගොල්ලන්ට ඕනම විදිහකට නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන් මගේ පේජ් එක හරහා. මේ තියෙන ලව් ෆ්‍රේම්. එතකොට ඒ වගේම මේ තියෙන්නේ බුක් මාර්ක් එකයි පෙන් එකයි තියෙනවා. ඉතින් මේකේ බුක් මාර්ක් එකේ මේ සයිස් එක විතරයි මං ගාව දැනට තියෙන්නේ. ඔයගොල්ලන්ට පුළුවන් මේ ඔයගොල්ලන්ට මීට වඩා ලොකු සයිස් එකකින් ඕන නම් ඔයගොල්ලන්ට පුළුවන් මට කලින් දැනුවත් කරලා ඊට පස්සේ මං මට හදලා දෙන්න පුළුවන් මීට වඩා ලොකු සයිස් එකේ ගෙනල්ලා හදලා දෙන්න පුළුවන්. මේ තියෙන කීටැක්ස් වර්ග, මේ තියෙන්නේ ලෙටර් කීටැක්ස් එකයි, මේ කීටැක්ස් එකයි, කීටැක්ස් වර්ග. මේ මං කීටැක්ස් හදපු තව වෙන ඩිසයින් වලට හදපු මේ ගන්න හදපුවා. මම තාම මේවයි කීටැක්ස් හැදුවේ නෑ. මේ ලෙටර් කීටැක්ස්. මේ තියෙන පෙන් එක ළමයි සාමාන්‍ය මේ වගේ දෙයක් ඔයගොල්ලෝගේ දැන් ඔයගොල්ලෝගේ අධ්‍යාපන ආයතනයක් පවත්වාගෙන යන කෙනෙක් නම් ඔයගොල්ලෝගේ අධ්‍යාපන ආයතනයේ මොනවා හරි ඉවෙන්ට් තියෙනවා නම් ඒ ඉවෙන්ට් වලට ඔයගොල්ලෝගේ ශිෂ්‍යයන්ට මෙන්න මේ වගේ අයිටම්ස් වර්ග නිර්මාණය කරලා ඒගොල්ලන්ට මතක සැමරුමක් විදිහට දෙන්න පුළුවන්. ඉතින් මේ වගේ දෙයක් සාමාන්‍යයෙන් වටිනවනේ. ඒ කියන්නේ දැන් අපි කාඩ් දැන් වෙඩින් එකකට උනත් ඕගොල්ලන්ට පුළුවන් මෙන්න මේ වගේ කීටැක් එකක් හදලා එනා මුත්තන්ට දෙන්න. මොකද සාමාන්‍යයෙන් අපි thank you card එකක් දෙන්න පුරුදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ thank you card එක ටික කාලයක් පාවිච්චි වෙන. ඒ වුණාට මේ වගේ දෙයක් ගොඩක් කල්පැවැත්ම වැඩි. මේ වගේ දෙයක් දුන්නොත් මතක රැඳෙනවා. ඒ වගේම මේ වගේ දෙයක් ඒගොල්ලෝ පාවිච්චියට ගනී. වාහනයක යතුරකට හරි එහෙම නැත්නම් ගෙදර දොරේ යතුරකට හරි අනිවාර්යෙන් පාවිච්චියක් වෙනවා. ඒ නිසා මේ වගේ දෙයක් අපරාධයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ වගේ දෙයක් වෙඩින් එකක එන අමුත්තන්ට දෙනවා නම් ගොඩක් හොඳයි. ඒ වගේම ඔයගොල්ලෝගේ උපන්දින වෙන්න පුළුවන්. ඔයගොල්ලෝගේ ආදරය කරන කෙනාගේ ඕනම කෙනෙක්ගේ අම්මගේ තාත්තගේ වුණත් දරුවන්ට උනත් කාට උනත් ආදරය කරන කෙනෙක්ට මෙන්න මේ වගේ gift එකක් දුන්නොත් ගොඩක් වටී කියලා හිතනවා. මේකට ඕනම් ෆොටෝ දාලා ඒ විදිහට ඔයගොල්ලන්ට හදා ගන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ ආදරය කරන කෙනාට පරිස්සමින් ගිහින් එන්න අන්න මේ වගේ වාක්‍යයක් දාලා ෆොටෝ එකක් දාලා දුන්නොත් ගොඩක් වටී මේ වගේ දෙයක් ඒගොල්ලන්ට. ඒ වගේම ඔයගොල්ලන්ගේ ආදරවන්තයා හෝ ඔයගොල්ලන්ගේ හස්බන්ඩ් වෙන්න පුළුවන්, වයිෆ් එහෙම නැත්නම් ගර්ල්ෆ්‍රෙන්ඩ් වෙන්න පුළුවන්. මෙන්න මේ ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් ඒගොල්ලන්ට මේ වගේ දෙයක් ගොඩක් වටී කියලා හිතනවා. මේ පෙන් එක ඉවර වුණාට මේක විසික් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ආපහු බටයක් දාලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ගොඩක් මේක කල්පැවැත්ම වැඩි. කෙනෙකුට gift එකක් විදිහට දෙන්න ගොඩාක් වටිනවා මෙන්න මේ වගේ දේවල්. මේ කීටැක්ස් වර්ග. එතකොට මේ වගේ බුක් මාක් එකක්. එතකොට චූටි බබාලගේ මොනවා හරි උපන්දින හරි තියෙනවා නම් ඒගොල්ලෝගේ යාළුවන්ට මෙන්න මේ වගේ බුක් මාක් එකක් එයාගේ ෆොටෝ එක දාලා එහෙම උපන්දිනයකට දෙන්න තියෙනවා නම් ගොඩක් වටී කියලා හිතනවා. නම ගහලා දෙන්න පුළුවන්. ඒගොල්ලෝගේ එහෙම නැත්නම් පාසලේ මොනවා හරි ඉවෙන්ට් වර්ග තියෙනවා නම් ඒ වගේ උත්සව වලට ඒගොල්ලෝගේ නම ගහලා එහෙම දෙනවා නම් ගොඩක් වටී කියලා මං හිතනවා. ඒ වගේම පාසලේ නම වුණත් ඔයගොල්ලෝගේ මොකක් හරි ව්‍යාපාරික ආයතනයක් කරගෙන යනවා නම් එතන ඉවෙන්ට් එකකදී සේවකයන්ට දෙන්න ආයතනයේ නම හරි ලෝගෝ එක ගහලා හරි එහෙම නැත්නම් ඔයගොල්ලෝගේ අධ්‍යාපන ආයතනයේ ලෝගෝ එක හරි නම ගහලා හරි ශිෂ්‍යයන්ට උත්සවයකට මේ වගේ දෙයක් දෙනවා නම් ගොඩක් වටිනවා. මෙන්න මේ වගේ
bookmark pen key tag ඕන දෙයක් ඔයගොල්ලන්ට වටිනවා. වගේම මේ වගේ letter key tagුත් ඔයගොල්ලන්ට මට කියලා හදා ගන්න පුළුවන්. මේවා තාම මම key tag විදිහට හැදුවේ නෑ. මේ තියෙන letter key tag එකක් මේ key tag එකක් විදිහට හදන්න හදපු එකක්. මේ වගේ දේවලුත් ඔයගොල්ලන්ට මට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. ජුවලරි වර්ගත් ඔයගොල්ලන්ට මේ ඩිසයින් එකෙන් විතරක් නෙමෙයි ඕනම ඩිසයින් එකකින් ඔයගොල්ලන්ට ජුවලරි වර්ග පොඩි ජුවලරි වර්ග උනත් ඔයගොල්ලන්ට මට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ඉස්සරහට ක්ලේ ජුවලරි වර්ගත් ඔයගොල්ලන්ට මගේ පේජ් එක හරහා නිර්මාණය කරගන්න පුළුවන්. මේ රෙසින් වලත් මේ ඩිසයින් එක විතරක් නෙමෙයි ඕනම ඩිසයින් එකක් ඕනම පාටකින් ඔයගොල්ලන්ට නිර්මාණය කරගන්න පුළුවන්. ඕනම අවස්ථාවකට නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මේ වගේ මතක සැමරුම් තියෙනවා. ඒකේ ওই සයිස් එක විතරක් නෙමෙයි මෙන්න මේ සයිස් එකකට ඔයගොල්ලන්ට නිර්මාණය කරලා මිලදී ගන්න පුළුවන්. මේකෙන් බේබි මෙමරිස් හදන්න පුළුවන්. එතකොට මතක සැමරුම් ෆොටෝ දාලා ලස්සනට වාක්‍ය දාලා හදලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට ෆ්ලවර්ස් විශේෂණොත් මට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. ඒ වගේම ෂී ආර්ටුත් ඔයගොල්ලන්ට මට කියලා නිර්මාණය කරගන්න පුළුවන්. ඕනම රෙසින් ආර්ට් එකක් ඔයගොල්ලන්ට මගේ පේජ් එක හරහා නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම රෙසින් ආර්ට් කරන අයටත් කරන්න ඉන්න අයටත් මම කියන්නේ පොඩි ක්වොන්ටිටි ප්‍රමාණයක් ගෙනල්ලා වැඩේ පටන් ගන්න. ඒ වගේම ඔයගොල්ලන්ට ගන්න තැන් විදියට කිව්වොත් එහෙම මාස්ටර් කලර් තියෙනවා. එතකොට තරු ක්‍රාෆ්ට් කියලා නංගි කෙනෙක් ඉන්නවා. ඒ ක්‍රාෆ්ට් කියලා පේජ් එකක් කරන්න නංගි කෙනෙක් ඉන්නවා. අන්න එයා ගාව තියෙනවා මේ රෙසින් බඩු වර්ග. එතකොට තව තියෙනවා චංචල අතුකෝරල මිස්ගේ වීඩියෝත් බලන්න. ඒ වීඩියෝ ගොඩක් වටිනවා ඔයගොල්ලන්ට. ඒ වගේම චංචල අතුකෝරල මිස් ගාවත් ඔයගොල්ලන්ට රෙසින් ආර්ට් කරන්න නිර්මාණ කරන්න බඩු ගන්න පුළුවන්. ඒ වගේම කඩමණ්ඩියෙන් ගන්න පුළුවන්. පෙට්ටගමෙන් ගන්න පුළුවන්. ඒ වගේ තව ඒ ස්ටෝක් කියලා තියෙනවා පේජ් එකක්. ඒ පේජ් එකනොත් ඔයගොල්ලන්ට ඔන්ලයින් බඩු ගෙන්න ගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලෝ පිටකොටුවට යනවා නම් මාස්ටර් කලර් එකනොයි චංචල අතුකෝරල මිස්ගේ ෂොප් එකෙත් තියෙනවා මේ රෙසින් ආර්ට් හදන බඩු වර්ග. ඉතින් ඕගොල්ලන්ට ඒ වගේ ඔන්ලයින් උත් ගෙන ගන්න පුළුවන්. ඕගොල්ලන්ට ගිහින් මිලදී ගන්නත් පුළුවන්. ඉතින් මේ පහසුකම් දෙකම තියෙනවා. ඕගොල්ලෝ කැමති තැනකින් ඕගොල්ලෝ මම නැවතත් කියන්නේ පොඩි කන්ටෙන්ට් ප්‍රමාණයක් ගෙනල්ලා මුලින් පුරුදු වෙලා ඕගොල්ලෝගේ වැඩේ පටන් ගන්න. තව ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ෂැඩෝ බොක්ස් වර්ගත් ඕගොල්ලන්ට මගේ පේජ් එක හරහා නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන්. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට මේ නේම් එකක් විදියට ගහන්න පුළුවන්. එතකොට මේ වගේ ඉලක්කම් දාලා ඇනිවර්සරි ඩේට් එකක් විදියටත් හදා ගන්න පුළුවන්. මේක පාට ගැන ළමයි වැඩි හිතන්න එපා. මේක මම හදලා තියෙන අර වැලන්ටයින් එක නිසා රතු පාටින් ඕගොල්ලන්ට පුළුවන් ඕනම ඩිසයින් එකකින් මේක නිර්මාණය කරගෙන මිලදී ගන්න. ඒ කියන්නේ මේ අකුරු වලට ඕගොල්ලන්ට ෂී ආර්ට් එකක් උනත් දාලා නිර්මාණය කරලා මිලදී ගන්න පුළුවන්. ඕනම දෙයක් ඔයගොල්ලන්ට මේකට දාන්න පුළුවන්. අපිට කපල් මේ ෆොටෝ එකක් ඔයගොල්ලන්ට ෆොටෝ උනත් දාලා හදා ගන්න පුළුවන්. මේකේ මම දාලා තියෙන්නේ නම් මෙතන ෆ්ලවර්ස් දෙකක්. මේක මම ඕඩර් එකකට කරපු එකක් නෙමෙයි. සාමාන්‍යයෙන් මේක ප්‍රොමෝට් කරන්න අර වීඩියෝ එකට කරන්න කරපු දෙයක් නිසා තමයි මම මේක ෆෝම් ෂීට් මල් දෙකක් දාලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලන්ට ෆොටෝ දාලා ඕනම ඩිසයින් එකකට මට කියලා ඕනම පාටකින් නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට මේකේ බල් මේ තියෙන ෆෙරි ලයිට් එකකුත් දාලා තියෙන්නේ. ඔයගොල්ලන්ට මේකේ ෆෙරි ලයිට් එකේ ඔයගොල්ලන්ට මේ වගේ মালටි කලර් එක ගන්නත් පුළුවන්. වර්ම් කලර් එකනුත් ගන්න පුළුවන්. ඔයගොල්ලන්ට කැමති විදිහකට මේක නිර්මාණය කරගෙන මිලදී ගන්න පුළුවන්.